කොන්නිචිවා. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සනීපෙන් ඇති කියලා හිතනවා. මේ 2024 දෙසැම්බර් 13 වෙනිදා. අද අපේ ඉස්කෝලේ වාර්ෂික පාසල් චාරිකාව යන දවස. අපේ ඉස්කෝලේ ක්ලාසස් ඔක්කොම 9ක් තියෙනවා. ඉතින් මේ ක්ලාසස් 9 බස් 4කට වෙන් කරලා බස් 4ක් ට්‍රිප් එක යනවා. මගේ වෙලාව කොච්චර හොඳද කියනවා නම් අපේ ක්ලාස් එකයි මගේ යාළුවෝ තුන්දෙනා ඉන්න ක්ලාස් එකයි එකම බස් එකකට තමයි වැටුනේ. යාළුවෝ උනාට එයාලයි මායි එක බැච් එකේ නෙමෙයි. එයාලා අපිට කලින් බැච් එකේ. හැබැයි නොදන්න කෙනෙක් මම සීනියර් බැච් එකේ කියලා හිතන තරමටම මම ඉන්නේ යාළුවත් එක්ක. මේ තමයි අපේ ට්‍රිප් එකේ පළවෙනි නැවතුම. ටොයෝකව සුසානෝ කියන දේවස්ථානය. ජපන් සංස්කෘතියේ මම ගොඩාක් ආස දෙයක් තමයි අනිත් අයට ගරු කරන එක. සාමාන්‍යයෙන් ජපන් ජාතිකයෙක්ගේ ගෙදරකට ඇතුළු වෙනකොට ඔජොමෂිමස් කියලා ආචාර කරනවා. ඉතින් දේවස්ථානය කියන්නේ දෙවියන්ගේ, ඒ කියන්නේ කමි සමාගේ ගෙදර කියලානේ කියන්නේ. එතකොට අපි දේවස්ථානයකට ඇතුළු වෙන්න කලින් දේවස්ථානයේ ප්‍රධාන දොරටුව ගාවදී ඔජොමෂිමස් කියලා ආචාර කරන්න ඕනේ. ඉතින් එන්නකෝ අපි ඇතුළට යමු. ජපන් දේවස්ථානයකට ඇතුළු වුණාම මුලින්ම කරන්න තියෙන්නේ අත සෝදන එක. මෙතන තමයි අත සෝදන්න තියෙන තැන. මෙහෙම අත හොදනකොට අත හොදන පිළිවෙලක් තියෙනවා. ඒ වුණාට මම මේ අත හොදන විදිහ වැරදි. මොකද මේ වෙද්දි මම දැනගෙන හිටියේ නැහැ හරියට පිළිවෙලට අත හොදන්නේ කොහොමද කියලා. මුලින්ම මේ අත හොදන භාජනය දකුණු අතින් අරගන්න ඕනේ. ඒ අරගෙන වම් අත පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ වම් අතින් වාජනය අරගෙන දකුණු අත පිරිසිදු කරලා ආයෙත් දකුණු අතින් වාජනය අරගෙන අපි මේ අල්ලන් ඉන්න කොටස පිරිසිදු වෙන විදිහට වතුර ටික උඩට කරලා වක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි වාජනය ආපහු තියෙන තැනින් තියන්නේ. අත සෝදලා ඉවර වෙලා අපි ගියා ප්‍රධාන දේවස්ථානයේ ඇතුළට. මේ තියෙන වටපිටාව පරිසරයට මම හරිම ආසයි. මොකද මේ පරිසරයේ පුදුම නිස්කලංක ගතියක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ තියෙන සුදු පාට නිකන් අමුතු කොළ පාට ඒ පාටවල් ඇහැට හරිම සනීපයි. මේ දේවස්ථානය ඉනරි තයිෂා කියන වර්ගයට අයත් දේවස්ථානයක්. ඒ කියන්නේ මේ දේවස්ථානවල දෙවියන්ගේ පණිවිඩකාරයා විදිහට ඉන්නේ නරියෙක්. මේ ලෝකේ තියෙන හැම සංස්කෘතියකම හරිම ලස්සන දේවල් තියෙනවා. මේ ලෝකේ තියෙන ලස්සනම සංස්කෘතියන් වල ලස්සනම දේවල් හොයන එක, ඒව ගැන දැනගන්න එක වෙනමම රසවත් දෙයක්. මේ තියෙන දේවස්ථානයේ ඇතුළ මෙතනට සල්ලි දාලා 3 පාරක් ආචාර කරන්න කියලා තමයි අපිට කියලා දුන්නේ. ඒ වගේම 3 පාරක් ආචාර කරන ගමන් අපේ ප්‍රාර්ථනාවත් කරන්න කියලා තමයි කිව්වේ. මට ඉතින් කරපු ප්‍රාර්ථනාව ජපන් වලින් කරන්න අමතක වුණා. මගේ ප්‍රාර්ථනාව කමිසමාට තේරුණාද නම් දන්නේ නැහැ. හැබැයි මම ප්‍රාර්ථනාවක් කරලා ආවා. මම කොහොමත් නිස්කලංකකමට ගොඩාක් ආස කෙනෙක්. ඒ හින්දාද මන් දන්නේ නැහැ මේ පරිසරයට මම පුදුම ආසයි. මේ වගේ පරිසරයක ඉද්දී මාව පුදුම තරම් නිවෙනවා.
බලන්නකො මෙතන නරයන්ගේ පිළිම ගොඩක් තියෙනවා. අපේ සින්සලා අපිට කියලා දීපු විදිහට නම් එක එක අය මේ පිළිම හදලා මේ දේවස්ථානෙට පූජා කළා කියලා තමයි කියන්නේ. මොකද මේ පිළිම හදලා දීපු අයගේ නමුත් මේ නරයන්ගේ පිළිම යටින් කැටයම් කරලා තියෙනවා. ඒ වගේම කටහරි කැමති නම් මෙතනට ආධාරයක් කරන්න ඒ කියන්නේ අපි ඔය පින් කැටට සල්ලි දානවා වගේ කරන්න අපිට පුළුවන් QR code එකකින් payment එකක් කරන්න. ඊළඟට අපි ගියේ ලන්ච් එක ගන්න. වලට තිබුණේ බත් එක්ක බාබකියු. ඉතින් චිකන් තිබුණා, තව එළවලු තියෙනවා. මේ ඔක්කොම අපි බාබකියු හදලා අපිම හදාගෙන අපිම කන්න තමයි තියෙන්නේ. මේ තියෙන බලන්නකෝ. මේ අපිට ලැබුණු කෑම. ඉතින් මේ චිකන් තියෙනවා, සලාඩ් එකක් තියෙනවා අපිට වෙනම කන්න, බත් තියෙනවා, ඒ වගේම බාබකියු දාන්න වෙනම එළවලුත් තියෙනවා. මේ ලැබුණ බත් එක නම් අපිට මදි. මොකද ජපන් ජාතිකයෝ බත් කන්නේ හරිම පොඩ්ඩයිනේ. ඉතින් ඒ නිසා බත් නම් මදි වුණා. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. අර මම මෙහෙ ඉන්න අයට හැමදාම කියනවා වගේ වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ. බත් කාලා ඉවර වෙලා අපි ගියේ දොඩම් කඩන්න. මේ ඉතින් අපේ නම් කිය අපිට කූඩ බෙදනවා. අපිට පුළුවන් ඇති තරම් දොඩම් කාලා මෙන්න මේ කූඩයක් පිරෙන්න දොඩම් අරන් එන්න. ඉතින් පේනවනේ කූඩේ සයිස් එක. ඔකට දොඩම් ගෙඩි 6කට වඩා දාන්න බෑ. මේ එක එක ගස්වල තිබුණ දොඩම් එක එක රසයි. ඉතින් සමහර ඒවාගේ අඹලයි, සමහර ඒවාගේ මීපැණි වගේ රසයි. ඉතින් අපි එක එක දොඩම් ගස් වලින් දොඩම් කඩලා ඒවා කාලා බලලා රසම ගස්වල දොඩම් ටිකක් කඩාගෙන ආවා. මට අරන් එන්න තරම් කඩා ගන්න පුළුවන් උනේ මෙච්චරයි. මොකද ඉතින් ඊට වඩා දාන්න බැහැනේ කෝඩෙට. මේක තමයි අපේ අන්තිම නවතුම. ඔකාසාකේ රජමාලිගාව. ඉතින් මේ දවස්වල මොමිජි තිබුණා. ඉතින්
සාමාන්‍යයෙන් මම දැකලා තියෙන දෙයක් තමයි රජමාලිගාවල් වල මිදුලේ ඒ කියන්නේ වත්තේ ගොඩාක් මොමිජි ගස් තියෙනවා කියන එක. ඉතින් මෙහෙත් ගොඩාක් මොමිජි ගස් තියෙනවා බලන්නකෝ වටේම රතු පාටයි හරිම ලස්සනයි. くて黒い飲み物なんだ小さくキラリときめいて 眠くなる毎日答えは探せないままで来たり沈んだりする Day by day 立ち止まらせてちょっとだけくるくると回るメリーゴーラン繰り返す景色変わらない想いつまもいい液晶を一つ溶かして飲み干せばそれだけで変われるよね全部忘れてさあ遊ぼうよ神様のいたずらを乗りこなすくらいにコーヒーカップ覗いてみたらほら真っ白な世界とか ඉතින් ඔන්නෝම තමයි අපේ ස්කූල් ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් මම මේ වෙලාවේ ගොඩාක් ආදරෙන් මතක් කරනවා මගේ සීනියර් බැච් එකේ අයියලා අක්කලා ටිකව. මම ජපානයට ආපු දවසේ ඉඳන් ගෙවුණු අවුරුද්ද පුරාවටම එයාලගෙන් මට ලැබුණේ පුදුමාකාර සහයෝගයක්. ඉතින් එයාලටත් ගොඩාක් ස්තුතියි කියන ගමන් මං අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අන්තිම වෙනකන් වීඩියෝ එක බැලුවට ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. සයෝනාරා.